හලෝ YouTubers ඔන්න අපි ආවා පොඩි කැම්පින් එකක් මායි මගේ වයිෆුයි මෙන්න ඉන්නවා යා චාෝ මගේ ලොකු දුවයි මගේ චූටි පුතයි දැන් කට්ටියම ගිනි මැලයක් ගහලා තියෙන බලමු මොකද වෙන්නේ කියලා අද අපි ඉන්නේ නැහැ අපි යනවනේ ඔය ජායේ නටන්න හදන්නේ මේ කොහෙද මේ ඉතාලියේ Mariano comments අපේ සිටියේ ගේම තැනක් අයි හරිය පුච්ච ගන්න දන්නේ ඔය බිබෝන් පේනවනේ දැන් කැඩලා තිබ්බ වැට හදලා දෙන්නත් එක්ක එකතු වෙලා නෑ මං තනියෙන් හදුවේ මල්ලි දව කරද අපේ වීඩියෝ එලා කැඩුවා Yes. Hi Kian. Oh my god. වෙලාවට 3ක් ගත්තේ. ඇස්සා කටවා ගියා හලෝ. අපි උඩෙන්ම දැක්කක පුපුරනා කියලා හොඳ. අපේ අම්මා ඔන්න අපේ අම්මා තමයි මේවා හරවන්න දන්නේ. අපි යන්නේ අද යන්නේ. අපි දන්නේ නැද්ද? ඕ ඒක කඩා ගන්න බෑ නෑනේ ඔයාට බාල තමයි ඕ ඔයාට වගේ සුපර් පවර්ස් නෑ මට අද පොඩක් වදන මිනිස්සුක බට අන්න Cosa stai facendo amore? Sono facendo Ah, vuoi cucinare? Sì. Bravo. Ini apa? Ada salad kayak rasai ගොඩක් එහින්දා අක්කා විතරයි ඒක තනියෙන් හැදුවේ අක්කා ඒක කනවා කියලා හිතනවා තමයි ඒක හැදුවේ පා රැප් එකක්ද කරේ? හොඳයි. මේ ඔයා බීමත් එක්ක අඟුරුද බයිට් එකකට කෑවේ? ඔය මූණ මොකද අඟුරු දන්නේ කො ඩාන්ස් එක දාන්න බෑ අපි තමයි පොඩි කිනමලි චව් අපි තමයි පොඩි කිනමලි No, dai, Bivon. Lasciala lei, dai. අපි දැන් යන්න හදන්නේ යන්න කලින් උණුසුම් වෙන්න හදන්නේ. වැඩ. ඔහොම තියන්න හරි ඒක මම හදන්නම්. හරි මම පට කරන්න. අර දර කෑල්ලක් කරන්නේ. Ciao, buon allenamento. Ayo segini male. Kau berada? Kau jahan lu? Ciao. Ayo berada? Ada mahansi. Mahansi වැඩ කරලා. වැඩක් හදලා. Mali. Kiss. Tiga bu. Guys, පේනවනේ මේ අපේ wife මේ කැම්පින් ඇවිල්ලා දර එකතු කරනවා ගෙදරට යන්න. අනේ මේ යන්න. ගිනි මැලේට දාන්න. ගිනි මැලේට දාන්න. එහෙමවත් කියමු ඉතින් නේ.
අපි තාම මේ කැම්පින් කරන්න පුරුදු වෙනවා පටන් ගත්ත විතරයි. නමුත් ඉස්සරහට ඊට වඩා හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා. අයියේ මෙයා විහිදනවා අයියේ මේ බලන්නකෝ. බාස් තමෝර. දැන් පත්තුලා නේ ලිප තිබ්බට වඩා. හරි අහන්න තියන්නේ නැත්නම් මේ කැන්නත් වට ආයෙ හදන්න යනවා. මේ තමයි අපේ චූටි දුගේ වැට. මේක ඇත්තටම කැල්ල රිබ්බේ. මේ අපේ සංස්කරණය කරලා අරගෙන තිනවා දැන් වැට. මේක වැස්සටවත් යන්නේ නැහැ නේ. හොඳයි. හොඳයි. චින්කෝ. චින්කෝ. බ්‍රාවෝ. ओ चाहे අපේ ඩඩේ මේ ගිහිල්ලා Shadera. Kau atas deh. Kau take care ke na? Ane nan. Oh ye, oh jaye. Oh ye, oh jaye. Ane. Ame kau take care ke? Kau puluhan take care ke? Nat. Care na. Nat. ඔය දෙන්න මොකද්ද උතන කරන්නේ මේ හදපු වැට මේ ගිනි තියලා ආයේ මොකද ඒක හොඳට පුච්චලා මොකද්ද පුච්චලා කරන්න හදන්නේ ඔයා? ඒයි කරන්න හදන්නේ. ඈ? ඒගොල්ලෝගේ ආතල්ලේ ඒක දැන් මේ වැට හදලා මෙච්චරලා මහන්සි වෙලා දැන් ඒක ගිනි තියනවා. එහෙමද? ඈ? දැන් ඔයානේ මේ වැට හැදුවේ. දැන් අයියා මේම හරියක් මල්ලිට කියලා කරගන්නේ? ඈ? හයි කරනවා. පුච්චලා හයි කරන්න පුළුවන්ද? මේ පුච්ච සුදු පුච්චලා හයි කරන්න පුළුවන්ලු. අයියෝ. යකෝ කොච්චර දර තිබ්බත් මදිනේ මේ ගෑනුන්ට. ළමයාවත් එක්කන් ගිහලා දර එකතු කරන්න. මේ වාහනත් ඇවිල්ලා තියෙනවා මේ පැත්තට. එවෙන්නේ ඇවිල්ලා නේද? රෝඩ් පාරවලදී. ඇතින්නියක් වගේ අර. පොඩි අත්පැටයක් යනවා. මේනද ලොකුයි. තව ලොකු වුණා. අපේ ට්‍රැවල් බෑග් එක. ඊක මාර ලොකුයි. ඒක තමයි මම මේ බෑග් එක ගත්තේ තාත්තට ඇත්තටම බඩු පටවල අරන්. අපි එන යන්න හදන්නේ guys. චාෝ. අද අපි ඕනම දෙයක් කරලා තමයි අද යන්නේ අපි. හෙට කරන්න මොකද ඕනේ නැති දෙයක්. හොඳ දෙයක් තමයි හෙට කරන්නේ. අදත් හොඳ දෙයක් තමයි කරේ. බ්‍රාවෝ. Hi guys, අපි දැන් ගෙදර යන්න හදන්නේ. අපි වීඩියෝ ගේන් කරන්න යන්නේ. තමයි අපි දැන් ගෙදර යනවා. අපි දැන් ගෙදර එහෙනම් ඉන්න තමයි අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න. subscribe කරන්න. ciao. Ciao family. Maria, ada අපි යනවා. Bye bye. අපි යන්න හදන්නේ. ciao. Ciao guys. අපි යන්න හදන්නේ තාමත් මෙහෙට මේ ඊට එළිය තියෙනවා. මේ අපි යන ගමන් අන්න හරි. ඉතින් ඊළඟ පාර හරියටම ඔයගොල්ලන්ට හොඳට පැහැදිලි කරලා අපි කොහෙද යන්නේ කින්ද අපි නිකන් අද ප්‍රෝව කරන්න. ඒ කියන්නේ අපි නිකන් ආවේ. කැම්පින් යනවා කියලාම ආවේ නෑ. ඒ ඇත සුවිස්ද? මම හිතන්නේ සුවිස් හරි ජෝන් හරි. උන්ට ඈත පේනවද දන්නේ නෑ. නෑ ඊට එළිය පේනවනේ ලාවට. ලස්සනයි හරිම නිස්කලංකයි. අපි ඉතින් ෆැමිලි ෆන් එකක් ගත්තා අද අපි 4 දෙනෙක් එක්ක මායි වයිෆුයි මගේ චූටි බබාලා දෙන්නේ. දැන් අපි යන ගමන් ඉන්නේ. මේ හරියට පොතක් එහෙම ගෙනල්ලා ඉඳගෙන කතා පොඩ්ඩක් කියවන්න. හරිම නිදහස් තැනක්. කවුරුත් නැහැ. මිනිස්සු නම් එනවා. පාරෙන් යන කොහෙද කැලෙන් යන්නේ ඔයා? අපේ වයිෆ් යනවා කැලේ.
පාරත් මේ අපි ආපු පාරනේ. බොරු පාර නෑ හරි ගස් තියෙනවා. ඒකක් දැම්මම ඒකයි වංගුව ගමු. බඩු පිරෙනවානේ වව්. මචං කාර් එකේ මේ මං කාර් එකේ මේ සාමාන්‍යයෙන් මේ බාගර වැඩි දෙපැත්තේ පොළ වැවිලා මේ තියෙන්නේ. හරව ගන්න පුළුවන් ඇතිනේ. මං දන්නේ ආ නෑ මේ පැත්ත නම් පුළුවන්. අයි මේ පැත්ත චෝකයි. ෂෝක් කියන්නේ. හරව ගන්න පුළුවන් නේද කියලා මං කල්පනා කරනවා. තාම කොහොමද දැම්මා? ඒ තාත්තා ඔක්කොම කාලා ගිහිල්ලා බලමු කොහොමද කියලා. වාහන නම් ගිහින් තියෙනවා ඇති. අහන ගිහින් තියෙන පාර එන්නට පාරේ යට ඉස්සෙල්ලා වැදුනද? පොඩ්ඩක් ගෑවුණාද රිස්. මේක නම් යන්න බෑ. මේ කියන්නේ බෑ මේ පයින් යන පාරට කොහෙද? ඒක ගියොත් එමය නම් වෙන්නේ නැහැ. දැන් වලට අපසට යන පාර මතකද? රිවර්ස් එකට. ඔයාගේ ඩ්‍රයිවිං හොඳයි නේ අපි රිවර්ස් එකට යන හරව ගන්න. මේ පුළුවන් මේ ඉඩ. අපිට ඇතුළට යන්න බලන්න. යා. මේක මේ ඔයාලට තේරෙනද මේ මෙතනින් යහට නිකන් අමුතු පාරක් වගේ මේ ගහ නිසා. නිකන් කර ටික භයානක. වාසේ ජනකෝ. එහෙම සීන් එකක් තියෙනවා නේ. ආ පූසෙක් කියන අපි පූසව අරන් යන්කෝ මේ ගෙදර. ඔයා පූසවන් ගෙදර වල යන්නේ නෙමෙයි. යන්කෝ. ඔයා මේ ළමයිව බය කරන්න ඇති මෙහෙ. සුදානේ අයිති. ඌ ලොකු පූසෙක්. හිටියද? යාට ගිහින් මරනවා. පුළුවන් ඇති අර ගේට් එකක් තියෙනවා. ආ උනාට මෙයාට මේ පූසවරයි යන්න ඕන මම ඉවසකට ගන්න ඕගොල්ලන්ට. ආ පූස පණිත් දන්නේ පාරේ. ඉන්නද? පූස් මම හිතන්නේ අයිතිකාරයෙක් නෑ. මේ සාමාන්‍යයෙන් මේ සත්තුන්ට අයිතිකාරයෝ ඉන්නවා. හැම සතාටම වගේ වල පේනොත් දන්නේ පූසෙක් යනවා කැලේ. පොඩ්ඩක් බැලලා බලන්න. ඈ? බදාතේ කොල්ලයටම දාන්න එපා යන්න පුළුවන් හිතන්න. එතනින් හරිය කොහමද හරව ගන්න කියලා කල්පනා කරනවා. මෙතනින් දාලා ආයි මේ මෙතනින් දාලා ඉවසක් ගහ ගන්න සීන් එකක් තියෙනවා. දන්නවා. හැබැයි අපිට මේ උයන් කන්නත් මේ පැත්ත හොඳයි. ඔයා මේ උයන් කන්න මගුලක් කතා කරනවා මම මේ වාහනේ හරව ගන්න බැරුව ඉන්නේ. ඇයි? හරි මක්තනයි මේ වතුර පාරක් යන පැත්තක්ද කොහෙද අයියේ? වාහනේ අරවගතයි ගාව තියෙන්නේ සොකිරේට ඉඩ. හරි ගන්න. අර තව ගතයාගේ පිටිපස්ස අපි ගාව ගයිස් මෙතන නැවතුවා මේ වෙන පාරකට වැටලා මේ zoom කරලා එයාසින් ෆෝන් එක. අපේ චූටි දෝ ඉන්න ලොකු පත ගහක් උඩ. එනවා ඉන්න. වැටේ චූටි පුතු. මේ ගයිස් මේ සම්පූර්ණම පොඩි ඇල පාරක්. මේ ඇල පාර මේ වතුර බින්දක්වත් නැහැ. දැන් වැස්සටවත් නැති සීන් එකක් තියෙනවා. ෂා මාරයනේ කොහොමද යන්නේ? කියන්නේ මේ මිනිස්සු ඉතින් ඊටදී ඉතාලියේ මේ රස්නේ නැහැ කියලා. ඉතාලියේ රස්නේ කාලෙට. අයි මැනික් එහෙම තියෙනවද දන්නේ නැහැ වයිනේ. මොනවද ඒ? මැනික් තියෙනවා. දැන් අපි ගෙදරට දැන් බහින්න අද. අපි යනවා ගයිස් එහෙනම් ගෙදර මේ නිකන් වීඩියෝ කරලා නිකන් මේ ෆෝන් එක හරියට තියාගන්න මේ ෆෝන් එක බැලන්ස් කරලා මේ මෙහෙම වීඩියෝ කරන්න හොඳයිද කියලා පොඩ්ඩක් බලමු මේ ඉරාවුව තියෙන වලට පේන්නේ මේ හරි එහෙනම් අපි ගියලන් ඉන්නේ වීඩියෝ එක මෙතනින් ඉවරයි ඉතින් එතනින් හට මෙයා ගෙදරදී හම්බුනකොට පෙන්නන්න දෙයක් ඇත්තෙම නැහැ දැන් ගියා වොෂ් එකක් දැම්මා කෑවා ඉඳාගත්තා මොකද හෙට මම වැඩ ඔයාලා දෙන්න ඉස්කෝලේ මෙයා නිවාසදස්සේ වෙනම දෙයක් කරගෙන යනවා ඒක ගැන ඔයගොල්ලෝ ඉස්සරහට දැනගන්න පුළුවන් හරි එහෙනම් අපි ගෙදර ඉන්න හම්බෙමු එහෙනම් ඔක්කොටම චාව් බුදු සරණයි චාව් ෆැමිලි